තාත අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තේ නැත්නම් අපි ගොන්ද? ඔව්. ගොන්? එකින් 50% හරි 50% වැරදි. මේකනේ පුතේ දැන් බලන්න බ්‍රිතාන්‍ය කාරයෝ අපේ රට ලොකුම ආක්‍රමණය කරලා අරපු ඇරිල්ලට මේවත් සිංහල ඉතුරු වෙන එක ලොකු දෙයක්. ඉතින් ඒකින් උනේ පුතේ ඉංග්‍රීසි භාෂාව ග්ලෝබල් ලැන්ග්වේජ් එකක් වුණා. තේරුණා? හැම රටක්ම දන්න භාෂාවක්. ඔය රීල් පුකුවත් හොදන්න නැති සුද්දෝන්ගේ ඉංග්‍රීසි භාෂාව කිසිම වටිනාකමක් නැහැ. හරිද? කීයා. උන්ම කියනවා ඉංග්‍රීසි is a stupid language කියලා. මොකද උන්ගේ උච්චාරණය, උන්ගේ ව්‍යාකරණය, උන්ගේ සමහර වචන වෙන භාෂාවෙන් දාලා තමයි පුතේ ওই භාෂාව හදලා තියෙන්නේ. නෑ. ඔය රෙද්ද ඉංග්‍රීසිය. හරිද? බහුලව පාවිච්චි වෙන නිසා අපේ ගොඩක් දැනුම පරිවර්තනය කරලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව. එතන තමයි අපේ සිංහල කොල්ලෝ කෙල්ලෝ සීමිත වෙන්නේ. ඒකට කියන්නේ පුතේ ගොන්කම නෙමෙයි. හරිද? ඒකට කියන්නේ දරුවෝ තමන්ට දැනට තියෙන දැනුම එක්ස්පෑන්ඩ් කරගන්න නැත්තම් තව අලුත් දැනුම එක්හසු කරගන්න තියෙන සීමාවක්, බාධාවක්, ඔබ්ස්ටකල් එකක්. නැත්නම් මේ අපේ ළමයි මෝඩවත් බුද්ධිමත් අඩුකමක්වත් නෙමෙයි. හැබැයි ඔය දන්නේ ඉංග්‍රීසියෙන් කතා කරන හදන සුද්දොත් එක කොමරි ගැටි වචන පාසා ඉගෙන ගන්න අපේ සමහරක් සෙට් එකට හිනාවී දන්න දෙයක් කරපන් කියලා කියන උන් තමයි නියම ගොන් මී හරක්. ඔබට පුතේ ඒක තේරුම් නැත්නම් මම ඔබට සරල උදාහරණයක් දෙන්නම්කෝ. පුතේ අවුරුදු 10කට 15කට කලින් මගේ හොඳ මීටර් යාළුවෙක් හිටියා. හරිද? ඌට software එකක් බහගන්න හොයාගන්න බැරි වෙලා තිබ්බා. හරිද? මතක තියාගන්න ඌ හොඳ මීටරේ මම එච්චර දැනුම තියෙන පොරක් නෙමෙයි. හරිද? හැබැයි මම ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ෆෝරම්ස් කියවලා ගේමක් දීලා ගේ ෆීල්ඩ් එකේ කිසිම දැනුමක් දන්නේ නැති මම ඌට ඒ software එක හොයලා දුන්නා. ඉතින් ඔබට තේරෙනවද පුතේ? ඌ ඉංග්‍රීසි භාෂාවෙන් සීමිත වෙලා හිටියේ. හැබැයි මම ඌට වැඩක් කරලා දුන්නා. ඒ කාලේ පුතේ ඉතින් මමත් කැප්ටන් ජැක් ස්පැරෝ වගේ තමයි. බෙබදෙක්.